ආයුබෝවන් සුබ දවසක්. අද අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ රංගප්‍රභා විශේෂ නර්තන පාඨමාලාවේ සහෝදරියක් වන දෙව්මිනි මාෂා සහෝදරිය. ආයුබෝවන්. ඉතින් මම කැමති ඔයාගෙන් මුලින්ම දැනගන්න ඇයි ඔයාට මේ නර්තනය කියන විෂය හදාරන්න හිතුනේ? මට පොඩි කාලේ ඉඳන් අර දැකලා පොඩි ආසාවක් තිබ්බා. ඊට පස්සේ ගෙදරදී හිරුණා. එහෙම තමයි ආවේ. ඔයාට මේ නර්තනය කියන විෂයක් විදිහට හදාරන්න පටන් ගන්න කොච්චර කාලයක් විතර ඔයා මේ රංගප්‍රභා විශේෂ නර්තන පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ මොන වගේ අරමුණක් ඇතිවද? ලොකු කියන්නේ ඉස්සරම ආසාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ටික ටික තේරුණා හොඳට හැම විෂයක්ම උගන්වනවා. එක විෂයකට නෙමෙයි නර්තන විෂය තුලේ තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් තමයි. ඉතින් මේ පාඨමාලාව ඇතුලේ ඕගොල්ලන්ට මොන විෂයපතයන් ඉගෙනීම සිද්ධ වෙනවද? ಭಾರತ තත්ත්වයන්හි උඩරට පහතරට සැලකෙනු වර්ල් ඩාන්ස් හැම ගෝකල නිර්මාණ ඒ වගේ හැම දෙයක් සිද්ධ වෙනවා. ඉගෙනීමට දුර්ලභ ඉතා වටිනා විෂය කරුණු රාශියක් ඉගෙනීම සිද්ධ වෙනවා නේ. ඩිප්ලෝමා එකට බඳව ගත්තත් යද්දී ඔයාට දැනෙන හැඟීම මොන වගේ එකක්ද? ඇත්තටම සතුටු හිතුණා. ගොඩක් දුර යන්න පුළුවන් කියලා හිතුණා. ඇත්තටම හොඳ මාර්ගයක් කියලා තේරුණා. දැන් ඔයා මේ ඩිප්ලෝමා එකට සම්බන්ධ වුණාට පස්සේ විවිධ විෂයන් ඉගෙනීම කරන්න විවිධ ගුරුවරු. ඒ ගුරුවරු සහ ඔයාලගේ අතර තිබ්බ බැඳීම කියන්නේ සම්බන්ධතාවය මොනවද? ඇත්තටම අර ගුරුවර සමතාවට වැඩි හාගිලා ලොකු බැඳීමක් ඇතුව ආපු ගුරුවරුත් එක්ක හොඳට වැඩේ කරගත්තා. පුංචි තැනේ ඉඳන් එයාලා දෙන්න පුළුවන් උපරිම තැනට අපිට පුළුවන් විදිහට දුන්නා. අපිත් ඒ දේවල් හරියටම ඉගෙන ගත්තා. එතකොට ඔයා මේ රංගප්‍රභාවයට සම්බන්ධ වෙලා ඩිප්ලෝමා එක හදාරගෙන යද්දී යාළුවෝ හම්බෙන්නේ නැහැ. සහෝදරියෝ හොයි නැත්නම් යාළුවෝ ඒගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධතාවය මොන වගේද? සහ ඒගොල්ලොත් එක්ක කටයුතු කරගෙන යද්දී මොන වගේ හැඟීමක්ද? ඇත්තටම මෙතෙන්ට එනකොට ගොඩාක් දක්ෂ කට්ටිය හිටියා. ඒතකොට දැන් අපිට බැරිුණත් ඒගොල්ලන් අපිට කියලා දීලා මෙහෙමයි ඒ කියන්නේ ඔයාලට පුළුවන් කියන මේක ඇති කරා. කවදා පහක් කරලා හැම මොකුත් කරේ නෑ. හරි මේක තුව හැමෝම වැඩ කරා. කවදා හරි දවසක දැන් ඩිප්ලෝමා එකේ එක්සෑම් තියලා ඉවර වෙලා ඩිප්ලෝමා එකේ චානක මధుරංග රන්පදක්කම දිනා ගන්නවා කැමතිද? අනිවාර්යයෙන්. දැන් ඒතකොට ඔයාලට මේ ඩිප්ලෝමා එක හඳුන්වලා දීපු චානක මధుරංග ගුරුතුමා ගැන ඔයාලට මොකද කියන්නේ? ඇත්තටම අපිට මාර විදිහට දැනෙන්න හැමදේම උගන්වපු ගුරු කෙනෙක්. හැමදේම කියන්නේ උඩරට කියලා නෙමෙයි හැම විෂයම අපිට හොඳට ඉගෙනුවා. අමතර දැනුම හැමදේම ලබා දුන්නා. මේ ඔක්කොම වැඩ ටික කරනවා. එතකොට දැන් ඔයා රංගප්‍රභාවත් එක්ක සම්බන්ධ වෙලා රංගප්‍රභාවක ඇතුළේ වැඩ කටයුතු කරගෙන යද්දී රංගප්‍රභා කලායතනය ගැන මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම ලොකු කලායතනයක් හැමතැනම පිරිසෙනවා. හරි දක්ෂ කට්ටිය. අපි දැක්කා ඒගොල්ලන්ගේ දක්ෂකම්. ඒතකොට අපිට හරි ආසයි අපිටත් ඒ වගේ තැනකට යන්න තිබ්බනම් කියලා හිතෙනවා. මම දන්නවා අනිවාර්යෙන් සෑරක හිටියත් ඒ වගේ තැනකට යන්න පුළුවන් කියලා. සතුටුයි. මේ නර්තන ජීවිත ගමනේ එද්දී ඔයාට හොඳ සහ නරක දේවල් සිද්ධ වෙන්න ඇති, අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති. එතකොට ඔයා ජීවිතේ ඔයාට ලැබිච්ච අභියෝග මොනවද? ඇත්තටම කලෙලි පහිද්දිම ලොකු අභියෝගයක් වුණා. හොඳට කියන්නේ අපි ඉදිරිපත් කරන දේවල් හරියට කරන්න ඕනේ. අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔය වගේ කටයුතු වලට මුහුණ දුන්නා. තව අපිට මේ මිනිස්සු අපිව කපන්න උත්සාහ කරා. ඒ වගේම අපි දරාගෙන උඩට එන්න ගොඩක් කැපවීමක් දරුවා. ඔයා මේ නර්තන ජීවිත ගමනේදී ඔයාට සිද්ධ වෙච්ච අමතක නොවනම සිදුවීම මොකක්ද? අදටත් අමතක කරන්න බැරි සිදුවීම? කලෙලි බහැපු එක තමයි ඉතින් ගොඩක් මතක තියෙනවා. ඔයා මේ නර්තන ජීවිත ගමනේදී ගෙදරින් ලැබුණ සහයෝගය මොන වගේද? අම්මගෙන් තාත්තගෙන්, ඒකට තව සහෝදර සහෝදරියන් ඒගොල්ලන්ගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?
යන්න හොඳ වැඩක් කරගන්න පුළුවන්. මේ යන්න කියලා මේ අපිටත් වැඩිය හරිම කැපවීමෙන් අපි යන අපේ අම්මා. සතුටුයි ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් දැන් ඔයාගේ ජීවිත ගමනේදී ඉදිරි වැඩ කටයුතු මොනවා වගේද? ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? ඔයා දැනට හදාරන මේ නර්තනයත් එක්ක ඔයාගේ ඉදිරි ගමන මොනවා වගේද? ඇත්තට මේක ඉඳලා ලොකු වැඩක් කරන්න අදහසක් තියෙනවා හොලට ඉගෙනගෙන. ඊට පස්සේ මෙතනින් එළියට ගිහිල්ලා එළියට යන්නේ කියන්නේ මේ කලාවත් එක්කම තමයි ඉන්නේ. මේ අනාගත බලාපොරොත්තු විදිහට පොලිසිය තමයි යන්නේ. ඒත් එතන කියත් මේ කලාව නම් අමතක කරන්න හැමදාම ඉතින් ඔයා මේ ඔයාගේ නංගිලා මල්ලිලාට අනාගත පරම්පරාවට දෙන පණිවිඩය මොකක්ද? ඔයා නර්තන ජීවිතයෙන් ලැබපු අත්දැකීම් තුලින්. ඇත්තටම මේක හරි සුන්දර කලාවක්. එක දෙයකට ගැබ්බ නෙමෙයි හැම පැත්තෙම වට වෙලා තියෙන හරිම පිළිතුරු කලාවක්. හැමෝම කවදාවත් වැරදි විදිහට හිතන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් කලාවක් කියලා මේක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකින්ද කවදාවත් මේක කරන කට්ටිය මේක නවත්තන්නත් එපා. අලුත් කට්ටිය එකතු වෙලා මේ ලස්සන ගමනක් යන්න පුළුවන් වැඩ. ඉතින් ඔයාගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි සමුගන්න ඔයාලගෙන් තවත් දිනයක මේ වගේ සහෝදරයෙක්ව සහෝදරියක් සම්බන්ධ කරගැනීමේ අරමුණින්. එසේනම් අයිබෝවන්. ආයිබෝවන්. ඔබ සියලු දෙනාටත් ආවඩා අයිබෝ වේවා.